මේ ඉන්නේ ඔටෝ වෝම්බිය. එයා අවුරුදු 21ක් වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. My crime is very severe and pre-planned. I regret my actions more than anything. මීට මාස 2කට කලින් අලුත් අවුරුදු සමරන්න එයා යාළුවන් එක්ක ටුවර් එකක් යනවා. එහි ගමනාන්තය වූයේ උතුරු කොරියාවේ පියොන්ග්යන් නගරයයි. Of January 1st, 2016, I committed my crime aimed at harming the work ethic and the motivation of the Korean people. රාත්‍රී සාදයකට පසුව ඔහු ඉන්න හෝටලේ කොරිඩෝවේ තිබූ පෝස්ටරයක් ගැලවුව කියා ඔහුට චෝදනා එල්ල වෙනවා. I understand the severity of my crime. I entirely beg you, people and government of the DPR Korea, for your forgiveness. Please. 21 හැවිරිදි ඇමරිකානු ශිෂ්‍ය ඔටෝ වෝම්බිය උතුරු කොරියාවට ගියේ විනෝද වෙන්නයි. ඒත් ඔහු ආපසු පැමිණියේ දරුණු කෝමා තත්ත්වයක සිටින මලකඳක් විදිහට. මෙය නිකම්ම මරණයක් නෙමෙයි. ලෝක බලවතුන්ගේ රහසිගත දේශපාලන ක්‍රීඩාවක බිහිසුණු ප්‍රතිඵලයක්. උතුරු කොරියාවේ නීතිය හිතා ගන්න බැරි තරම් දරුණුයි. එහේ නායකයන්ගේ පින්තූර දේව රූප වගේ. එක වතාවක් පිරිසිදු කරන්නෙක් අතින් නායකයෙකුගේ පින්තූරයක් වැදිලා බිම වැටුණු නිසා ඔහුට අත් වූයේ දරුණු ඉරණමක්. පින්තූරයකට කරන පොඩි අගෞරවයක් පවා එහේ මරණ දඬුවම ලැබිය හැකි වරදක්. ඔටෝ මේ බව දැන සිටියේ නැත. ඔටෝ ඇතුළු කණ්ඩායම නැවතුනේ යංගක්ටෝ හෝටලේ. මේ පිහිටා තිබින්නේ දූපතකයි. නගරයට යාමට ඇති එකම පාලම හමුදාව විසින් මුර කරන නිසා කිසිවෙකුට එතනින් පැන යා නොහැකි. ඒ නිසාම මෙය විනෝදයේ අල්කත්‍රාස් ලෙස හැඳින්වුණා. නමුත් මේ හෝටලේ අතිශය රහසිගත තට්ටුවක් තිබෙනවා. ඒ තමයි පස්වන මහල. පුදුමය නම් හෝටලේ විදුලි සෝපානයේ එලිවේටයේ පස්වන මහලට යාමට බුත්තමක් නැත. එය සිටියම් වලවත් නැති ඔත්තු බැලීමේ උපකරණ සගවා ඇති තට්ටුවක්. උතුරු කොරියාව චෝදනා කළේ ඔටෝ මේ රහසිගත තට්ටුවට හොරින් ඇතුළු වී ප්‍රචාරක පෝස්ටරයක් සොරකම් කළ බවයි. සාමාන්‍ය සංචාරකයෙකුට සොයාගත නොහැකි මේ රහස් තට්ටුවට ඔටෝ ගියේ කොහොමද? ඔහුට එතනට යන්න කිසිවෙකු මඟ පෙන්වුවාද? නැත්නම් මේ සියල්ල උතුරු කොරියාව විසින් මෑට ඕගුලක්ද? ගුවන් තොටුපළේදී ඔටෝව හමුදාව විසින් අත්අඩංගුවට ගත් මොහොතේ සිට ඔහුගේ ජීවිතය අපායක් වුණා. සති කිහිපයකට පසු රූපවාහිනිය ඉදිරියට ඔටෝ අණ්ඩමින් බැගෑපත් වෙමින් පාපොච්චාරණය කළේ ඇමරිකානු රජය සහ රහස් සංගමයක උපදෙස් මත තමන් මේ සොරකම කළ බවයි. ඒත් ඔහු ඒ කියන කිසිම සංගමයකට සම්බන්ධ නැති බව පසු හෙළි වුණා. ඔහුට අවුරුදු 15ක බරපතල වැඩ සහිත හිරදඬුවම් නියම කර ඔහුව අඳුරු කුටියක සිර කළා. මාස 17ක නිහඬතාවයකින් පසු ඔටෝව නිදහස් කිරීමට උතුරු කොරියාව එකඟ වුණා. ඒත් ඔවුන් එක් කොන්දේසියක් දැමුවා. ඒ තමයි ඔටෝගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ඇමරිකාව ඩොලර් මිලියන 2ක වන්දියක් ගෙවිය යුතු බව. ඔවුන් ඔටෝව මරණාසන්න කර ඔහු නිදහස් කිරීමට මුදල් ඉල්ලීමට තරම් අමානුෂික වුණා. ඔටෝ ඇමරිකාවට එන විට ඔහු හිටියේ ජීවී මලකඳක් වගේ. ඔහුගේ පියාවන ෆ්‍රෙඩ් වෝම්බිය පසු හෙළි කළේ වේදනාත්මක තොරතුරක්. ඔටෝගේ යටි දත් පෙළ කූරු අඩුවකින් අල්ලා බලහත්කාරයෙන් වෙනස් කර ඇති බව ඔහුට පෙනී ගියා. එයාට පෙනීම, ඇසීම සහ කතා කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තිබුණා. ඔහුගේ මොළයේ සියලුම කොටස් එකවර මිය ගොස් තිබුණේ හරියාකාරව ඔක්සිජන් නොලැබීම නිසායි. ඔටෝ වෝම්බියර්ව ගුවන් තොටුපළේදී පැහැරගත් දිනයට පසු දිනම එනම් 2016 ජනවාරි 6 වනදා මුළු ලෝකයම කම්පා කරමින් උතුරු කොරියාව ඔවුන්ගේ ප්‍රථම හයිඩ්‍රජන් බෝම්බ පරීක්ෂණය සාර්ථකව සිදු කළ බව නිවේදනය කළා. මෙය සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයකට වඩා 10 වාරයක් විනාශකාරී ආයුධයක්. මුළු ලෝකයම උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවද්දී සහ ඇමරිකාව හමුදා ප්‍රහාරයකට සැරසෙද්දී උතුරු කොරියාව සතු වටිනා රක්ෂණ ඔප්පුවක් තිබුණා. ඒ තමයි ඔවුන්ගේ සිරකරුවෙකු විසිටි ඇමරිකානු තරුණයා ඔටෝ වෝම්බිය.
විශේෂඥයන් විශ්වාස කරන්නේ උතුරු කොරයාව ඔටෝව භාවිත කළේ ජීවී පලිහක් ලෙස බවයි. ඇමරිකාව උතුරු කොරයාවට බෝම්බ හෙලීමට හෝ හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සාහ කළහොත් තමන් සතු ඇමරිකානු සිරකරුවාගේ ජීවිතය අවදානමක වැටෙන බව උතුරු කොරයාව දැන සිටියා. ඇමරිකාවට පැමිණ දින 6කින් ඔටෝ මිය ගියා. ඒත් කතාව එතනින් අවසන් වුණේ නැහැ. ඔටෝ මිය ගිය පසු ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් එකවරම මිතුරන් වුණා. ට්‍රම්ප් පැවසුවේ මේ මරණය ගැන කිම් ජොං උන් දැන සිටියේ නැති බවයි. එසේනම් ඔටෝට මේ අපරාධය කළේ කවුද? ඔටෝ වෝම්බිය කියන්නේ හුදෙක් සංචාරකයෙක් නෙමෙයි. ඔහු ලෝක බලවතුන්ගේ රහසිගත දේශපාලන ක්‍රීඩාවකට බිලිවුණු අහිංසක තරුණයෙක්. ඔහුගේ මරණයට හේතු වූ සැබෑ රහස අදටත් පියොන්ග්යාන්ග් නුවර සිතියම් වල නැටි ඒ පස්වන මහලේ අඳුරු කොරිඩෝවක සැඟවී තිබෙනවා.